විශේෂයෙන්ම අද දිනේ මේ සඳහා සත්කාරක පාසල විදියට අපිට මේ අවස්ථාව සඳහා අවස්ථාව ලබා දෙමින් විශිෂ්ට ව්‍යවහාරයක් පාසලම විශිෂ්ට ව්‍යවහාරයක් කරගනිමින් මුළු වයඹ පළාතටම ආලෝකයක් වූ විල්පත බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු පාසලේ ආචාර්ය මණ්ඩලය වගේම ඒ සඳහා දායකත්වයේ දක්වන සියලුම සමස්ත පාසල් ප්‍රජාවේ සියලු දෙනාගෙන් අවසරයි. මම හිතන්නේ වයඹ පළාතට නිරන්තරයෙන්ම විශේෂ ආලෝකයක් අපේනවා ඔබ සියලු දෙනාම මේ ගැන නිරන්තරයෙන්ම අපි ඔබ හමුවේ නැතත් අපි නිරන්තරයෙන්ම අගය කරනවා. මොකද අපි එදා තුර මේ උත්සව අවස්ථාවලට ජාතික මට්ටමේ අපි සහභාගී වෙනවා. එතනදී ඔබත් එක්ක කතා බහ කරන්නට අවස්ථාව නොලැබුණත් අපි නිහඬව උද්දාමයටපත් වෙනවා, සතුටටපත් වෙනවා, ආඩම්බරයටපත් වෙනවා. වයඹ පළාත කියන එක වචනෙන් දෙකෙන් නෙවෙයි අර තිරයේ දිස් වෙනකොට අපේ පළාතේ පාසල් සම්බන්ධයෙන් අපේ පළාතේ විදුහල්පතිතුමන් ගුරුම අභිමානීය ගෞරවයට පාත්‍ර වෙනකොට අපේ පළාතේ විශිෂ්ට ව්‍යවහාර ඇගීමක් වෙනකොට අපි බොහොම ආඩම්බරයටපත් වෙනවා. ඒ වගේම එකම පාසල හැම අවස්ථාවකම වාර ගණනාවකම විශිෂ්ට ව්‍යවහාර ලැබමින් ඇගීමක් කරනකොට මම හිතන්නේ සමහර පළාත්වල මේක විශේෂ කතා බහකටත් ලක් වෙනවා. විශේෂයෙන්ම මේ විද්‍යාලය වසර ගණනාවක් තිස්සේම මේ විද්‍යාලෙම විශිෂ්ට ව්‍යවහාර ලබනවා කියන එක සියලු දෙනාගේම කතා බහට ලක් වෙන පාසලක් වෙනවා. ඒ නිසා මම හිතන්නේ ගරු අග්‍රාමාත්‍යතුමියගේත් මම හිතන්නේ කතා කරපු කතාව මතක නම් මෙවර විශේෂයෙන්ම මේ අවස්ථාවට මමත් සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂතුමියත් සහභාගී වුණා. එතුමිය කතා කරපු දේ මතක නම් එතුමියත් සඳහන් කළේ නේද? එකවරේ දෙමව්පියාපොන් කොල්ලතු ටික හරි වියා ගන්නවා. ඒ නිසා මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි අපි තේරුම් ගන්න දේ වැඩ කරවා ගැනීමේ කලාව නොදැනීම නිසා තමයි ගොඩක් වෙලාවට විදුහල්පතිවරු